චීස් නම් දානවා ගයිස් මදි නොකියන්න. මොසරලා චීස් එක්ක චෙඩා චීසුත් දාලා තමයි හදන්නේ. වෙනසකටත් එක්ක අපි ගියා පිටකොට්ටේ තලවතු ගොඩ පාරේ තියෙන මේ රොටියා කියන රෙස්ටොරන්ට් එකට. මේක පොඩි කෝසි ගතියක් තියෙන කඩයක්. මේගොල්ලන්ගේ යුනික් අයිටම් එක ඇවිල්ලා ගෝදම්බර රොටි එකම තමයි. ගෝදම්බර රොටිය නෙක්ස්ට් ලෙවල් කරලා මේගොල්ලෝ අපිට දෙනවා. ලුණු ටිකක් දාලා සෝස් දාලා බිත්තර සාරු දාලා චීස් දාලා අපි නම් ගත්තේ ගයිස් බීෆ් රොටියක්. මාර ක්වොලිටි ගයිස්. ඒ කියන්නේ පිරිසිදුවට රසට හදලා දෙනවා. ඇත්තටම මාර ක්වොලිටි. ඉතින් හැදෙන විදිය ගයිස් හදලා දුන්නේ. කෑලි 9ක් විතර කපනවා ගයිස් ඒ රොටිය. මෙහෙමයි ගයිස්. මේ බොරු ගන්න ඕනේ නැහැ. මේක මේ වේලක් පිරිමහන්න කන්න බෑ. අර පීසා වගේ තමයි අර පොඩි ස්නැක්ස්. හවසට පොඩි කන්න ඕන වුණාම පීසා කන්න හිතනවා වගේ තමයි ගයිස්. හැබැයි පීසා එකට වැඩිය මේක රහයි ඇත්තටම. 아무තු ක්වොලිටියක් තියෙනවා. මොකක්ද පේන්නේ නැති ඇතුලේ චීස් බේරෙන විදිය. මොකද අර චීස් දානවා ගයිස් ඒගොල්ලෝ ගොඩක්. චෙඩා චීසුත් දානවා. මොසරෙල්ලා චීසුත් දානවා. ඇත්තටම රහයි. මේගොල්ලෝ අපි සෝස් නැද්ද කියලා අහුවා. මේගොල්ලෝ අපිට දුන්න නිකන් කරි එකක් ගයිස්. මේ ඒක නිසුදු ලුණු දාලා හදපු ඒගොල්ලෝ මේ හෝම්මේඩ් කරි එකක් කියලා කිව්වේ. ඒ වගේම අපි ගත්තා ස්ට්‍රෝබෙරි මොහිතෝ එකක්. නටෙලා මොහිතෝ එකයි. ඒකත් රසයි. නටෙලා එක නම් සුපිරි. ස්ට්‍රෝබෙරි එක නම් එච්චරම සෙට් උන්නේ නැහැ. ඒකත් රසයි. හැබැයි නටෙලා එක සුපිරි.